ඔයාගේ බජාජ් 3 wheel එකට ස්පෙයා පාර්ට්ස් හොයන්න ගිහිල්ලා මේ දවස්වල හෙම්බත් වෙලා දින්නේ. අලුතෙන් වැඩක් කරපු, ඒ කියන්නේ රිපෙයාර් එකක් හරි, බොඩි රිපෙයාර් එකක් හරි කරපු කෙනෙක් දන්නවා සමහර බජාජ් ස්පෙයා පාර්ට්ස් මේ දවස්වල මාකට් එකේ හිඟයි කියලා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ පාර්ට්ස් මොනවද? එතකොට මේවා හොයාගන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ටුක් ටුක් ටියුබ් SL අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි අපි TikTok ඉන්නවා, Facebook ඉන්නවා. මෙන්න මේ social media වලිනුත් ටුක් ටුක් ටියුබ් SL එක එකතු වෙන්න පුළුවන්. අපි 3 wheel ගැන විතරමයි කතා කරන්නේ. එහෙනම් අපි බලමු මොනවද මේ parts කියලා. මේ දවස්වල හිඟ පාර්ට්ස් ගැන කතා කරන්න කලින් අපි පොඩි කාරණා කීපයක් ඔයාලට මතක් කරන්න හිතුවා. පළවෙනි කාරණාව තමයි මේ විදිහට පාර්ට්ස් හිඟයි කියලා අපි ඔයාලට වීඩියෝ එකකින් කතා කරන්නේ ඔයාලව දැනුවත් කරලා අලුත් අප්ඩේට්ස් ඔයාලට දෙන්න. එහෙම නැතුව කම්පැනියක් හරි පුද්ගලයෙක් හරි මඩ ගහලා වට්ටන්න, එහෙම නැත්නම් කාට හරි වැරද්දක් පෙන්වන්න, වැරද්දක් එල්ල කරන්නවත් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි කාවත් උස් කරලා පෙන්වන්න, එයාව ප්‍රොමෝට් කරන්නවත් නෙවෙයි. ඔයාලගේ හොඳ වෙනුවෙන්ම තමයි අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. අනිත් කාරණාව තමයි අපි මේ කතා කරන පාර්ට්ස් වලට, එහෙම නැත්නම් බොඩි පාර්ට්ස් හෝ එන්ජින් පාර්ට්ස් වලට ආදේශක ඕන තරම් මාකට් එකේ තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන්නේ ජෙනුයින් ක්වොලිටි නැත්නම් හොඳ ක්වොලිටියෙන් බඩු ගන්න බැරි කම ගැන. එහෙම නැත්නම් හිඟකම ගැන. නැත්නම් ඔයාලා කමෙන්ට්ස් කරයි අර විදිහට තියෙනවා මේ විදිහට මාකට් එකේ තියෙනවා කියලා. අපි බොරු කියනවා නැත්නම් ඔහෙ විතරයි අපි ඉන්න පැත්තේ විතරයි ඔහොම ප්‍රශ්න තියෙන්නේ කියලා. අන්න ඒ හින්දා තමයි ඒකත් මං කාරණාවක් විදිහට ඔයාලට කිව්වේ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඒ කියන්නේ 2025 සැප්තැම්බර් 27 සෙනසුරාදා වෙනකොට මාකට් එකේ හිඟයි කියලා අපි හොයාගත්ත ස්පෙයා පාර්ට්ස් ගැන තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. සමහර විට සමහර පැතිවල සමහර කට්ටිය ගාව කලින් ගත්ත ස්ටොක්ස් තියෙන්න පුළුවන්. පරණ ස්ටොක්ස් තියෙන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරන්නේ අලුතෙන් මාකට් එකට බඩු එන්නේ නැතිකම සහ මාකට් එකේ තියෙන හිඟකම ගැන. අපි මේ කතා කරන්න යන ස්පෙයා පාර්ට්ස් ඔයා දන්න තැන්වල හරි, දන්න shops වල හරි, දන්න පළාතක හරි තියෙනවා නම් මේවා හොයලා හෙම්බත් වෙච්ච අයට උදව්වක් විදිහට ඔයාට පුළුවන් අපේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් තියෙන තැනක් හරි තියෙන පැත්තක් ගැන හරි ඉංගියක් තව කෙනෙක්ට දීලා ඔයාලගේම සහෝදරයට උදව් කරන්න. ඔයා මේ පාර්ට්ස් හොයලා හෙම්බත් වෙච්ච කෙනෙක් නම් ඔයාට තව කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ ටවුන් එකට ළඟම ඉන්න ඩීලර් ඩේවිඩ් පීරිස් ඩීලර් ගාවට ගිහිල්ලා, එහෙම නැත්නම් ළඟම තියෙන රීජනල් ඔෆිස් එකට ගිහිල්ලා, එහෙමත් නැත්නම් DPMC ඒ කියන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි එකේ Facebook පිටුව තියෙනවා, වෙබ් පිටුව තියෙනවා. මෙන්න මේ වගේ හොට්ලයින්ස් දාලා තියෙනවා. මේ නම්බර් එකට කෝල් කරලා ලංකාවේ කොහේ හරි තියෙනවා නම් කුරිය කරලා හරි ගෙනත් දෙන්න කියලා ඔයාට රික්වෙස්ට් එකක් දෙන්නත් පුළුවන්. බඩු කොහේ හරි තිබ්බොත්, ස්පෙයා පාර්ට්ස් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාලට මේ දේ කරලා දෙයි කියලා අපිත් විශ්වාස කරනවා. අපි දැන් බ්‍රීෆ්ලි කතා කරමු මොනවද මේ දවස්වල ඒ විදිහට හිඟකමක් දක්වන, එහෙම නැත්නම් මාකට් එකේ හිඟ ස්පෙයා පාර්ට්ස් කියලා. අපි මේ කියන ස්පෙයා පාර්ට්ස් ඔයත් හොයලා හෙම්බත් වෙච්ච කෙනෙක් නම් ඒ ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා. මීට අමතරව මාකට් එකේ නැති පාර්ට්ස් ඔයාටත් මතක් වුණොත් කමෙන්ට් කරන් යන්න, ඒකත් අමතක කරන්න එපා. ප්‍රධානම දේ තමයි ක්ලච් ෂාෆ්ට් එක. එහෙම නැත්නම් කවුන්ටර් පින් එක. 4 stroke Q number Y number කවුන්ටර් පින් එක මේ දවස්වල ලොකු හිඟයක් තියෙනවා. ඊට අමතරව 4 stroke second wheel එක, 2 stroke gear ratchet එක, එතකොට 2 stroke reverse shaft එක, reverse sector lever, එහෙම නැත්නම් reverse බල්ලෝ වර්ග, එතකොට FL bore මුල් කාණ්ඩවල බෝර් එක, එතකොට clutch packing, 4 stroke gasket, 4 stroke bore packing, මෙන්න මේ වගේ items කිහිපයක හිඟයක් මාකට් එකේ තියෙනවා. ඔයාලට හිතෙන විදිහට මේ භාණ්ඩ හිඟයට ප්‍රධානම හේතු මොනවා වෙන්න පුළුවන්ද? ඔයාලට හිතෙන දේත් කමෙන්ට් කරන් යන්න. ඒවත් සමහර විට හරියන්න පුළුවන්.
අපි දැනගත්ත දේවල් ඔයාලට කෙටියෙන් කියන්න. ප්‍රධානම කාරණාව තමයි ඉන්දියාවේ මේ මම කියපු වගේ ස්පෙයා පාර්ට්ස් දැන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. මොකද ඉන්දියාවේ ලංකාවේ තියෙන Q number Y number වගේ 3 wheelers ගොඩක් පාවිච්චියෙන් අයින් කරලා තියෙන්නේ. ඉතින් එතකොට එයාලට අපේ වගේ පොඩි මාකට් එකකට රික්වෙස්ට් කරන පාර්ට්ස් හදන එක පාඩු හින්දා ඒ හදන මෝල්ඩ් එහෙම නැත්නම් මේ මැෂින්ස් ගොඩක් අයින් කරලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඊට අමතරව ලංකාවේ දැනට තියෙන ආනයන නීතිත් සමහර වෙලාවට මේ පාර්ට්ස් හිඟකමට බලපාලා තියෙනවා. මේ වගේ කාරණා හින්දා ලංකාවට සමහර පාර්ට්ස් එන එක නතර වෙලා තියෙනවා. ඉස්සරහට හොඳ දෙයක් වෙයි කියලා අපිත් බලාපොරොත්තු වෙනවා. මොකද Q number Y number පාවිච්චියෙන් අයින් කරන්න බෑනේ මෙව නෑ කියලා. ඉතින් මේකට ඉස්සරහට ආදේශක ලංකාවේ හරි වෙනත් මාකට් එකකින් ගෙනල්ලා හරි යොදා ගන්න වෙයි කියන දේ අපිටත් හිතෙනවා. මොකද ඉන්දියාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ කියලා ලංකාවේ 3 wheelers හදන්න තු ඉන්නත් බෑ. අයින් කරන්නත් බෑ. ඉතින් අදාළ සමාගම් වලටත් පොඩි වගකීමක් තියෙනවා මේ ස්පෙයා පාර්ට්ස් කොහොම හරි හොයලා එහෙම නැත්නම් මැනුෆැක්චරර් කෙනෙක්ගෙන් බයි කරලා පර්චේස් කරලා තමන්ගේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න. එහෙම නැත්නම් අදාළ මව් සමාගමත් එක්ක කතා කරලා කොස්ට් එක එහෙම නැත්නම් මිල පොඩ්ඩක් වැඩි වුණත් තමන්ගේ පාරිභෝගිකයෝ ගැන හිතලා ටිකක් ලොකු ලොට් එකක් ලංකාවට ඉම්පෝට් කරගන්න පුළුවන් නම් ලංකාවේ 3 wheel සහෝදරයන්ට ඒක හොඳ ආරංචියක් වෙයි කියලා ටුක් ටුක් ටියුබ් SL අපිත් හිතනවා. ඉතින් ඕක තමයි හිඟ බඩුවල එහෙම නැත්නම් හිඟ ස්පෙයා පාර්ට්ස් වල කතාව. මේ ගැන අවබෝධයක් ඔයාලට තියෙනවා නම් ඔයාගේ අදහස ඔයාගේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් අපිත් එක්ක බෙදා ගන්න. ටුක් ටුක් ටියුබ් SL අපි කතා කරන්නේ 3 wheelers ගැන විතරමයි. 3 wheelers ගැන උනන්දු 3 wheel වලට ආදරය කරන ඒ විතරක් නෙවෙයි 3 wheel ගැන දැනගන්න කැමති හැමෝටම ටුක් ටුක් ටියුබ් SL එක්ක එකතු වෙන්න පුළුවන්. අපිව subscribe කරන්න කියලා මතක් කරන ගමන් එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි සමුගන්නවා. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අනිවාර්යෙන් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජයම වේවා කියලා තමයි අපේ හැමදාමත් ප්‍රාර්ථනාව.